Alhamdulillah, Alhamdulillah Rabbil Alameen, wassalatu wassalamu ala nabiyyina Muhammadin wa ala alihi wa sahbihi ajma'in. Wa ashhadu an la ilaha illallah wahdahu la sharika lah. Wa ashhadu anna Muhammadan abduhu wa rasuluh. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Islamiya sahodara sahodariyani, ada ඉබාදත් අල්ලාහ් සුබ්හානහු තාලාට යාඥා කිරීමේ ක්‍රමය ගැන විස්තර කරන පාඩමේදී වැදගත් පාඩමක් අර්ධ දෝවනේ, ඒ කියන්නේ උදූ කරන්නේ කොහොමද, උදූ කරන ආකාරය. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙන්වා දුන් ආකාරයට උදූ කරන්නේ කොහොමද කියන කාරණාව අපි ඉගෙන ගන්නට ඕන. මොකද මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කර තිබෙනවා ලා තුක්බලු සලාතුන් බිගෛරි තුහූර්. ඒ හදිසිය කොටසක්, සලාතේ පිළිගන්නේ නැහැ අපි හරියට උදූ කරේ නැත්නම්. පිරිසුදුකම නැතුව ඉටු කරන සලාතයන් අල්ලාහ් සුබ්හානහු තාලා පිළිගන්නේ නැහැ. එතකොට සලාතය ඉටු කරන්නට කලින් අපි මේ උදූ හෙවත් මේ යාඥාව නිසියාකාරව ඉටු කරන්නට ඕන. එහෙම නැති වුණත් අල්ලාහ් සුබ්හානහු තාලා ඒ උදූ හෙවත් ඒ යාඥාව පිළිගන්නේ නැහැ. තවත් හදීසයක වරවල් බුඛාරි ව මුස්ලිම් ෆී සහීහිමා මින් හදීස් අබී හුරෛරා රදියල්ලාහු අන්හු අන්න නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් قال لا تقبل صلاة من أحدث حتى يتوضأ. ඒ කියන්නේ දැන් කෙනෙකුගේ උදූ තත්වය නැති වුණා නම් ඒ තැනැත්තා ඉටු කරන සලාතය පිළිගන්නේ නැහැ. එතකොට මේ හදීස් දෙකෙන් අපිට පැහැදිලිව පේනවා උදූ නිසියාකාරව කරන්නට ඕන. මොකද බොහෝ දෙනා ඉබාදත් කරනවා සැබෑව. නමුත් දැනුමකින් තොරව, අවබෝධයකින් තොරව තමයි බොහෝ අය ඒ ඉබාදතය කරන්නේ. හුඟක් වෙලාවට මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙන්වා දුන් ආකාරයට නෙමෙයි, එයින් බැහැරව ඒවායේ බොහෝ වැරදි කරමින් ඒ යාඥාවන් ඉටු කරනවා. ඒක තාමත්ම බරපතල වැරදි සිදු කරනවා ඉබාදතයන්. විශේෂයෙන්ම මේ උදූ කරනකොට, සලාත් ඉටු කරනකොට, උපවාසය දෙනකොට, හජ් ඉටු කරනකොට, වෙනත් ඉබාදතයන් ඉටු කරනකොට බොහෝ වැරදි සිදු වෙනවා. නමුත් මේ වැරදි කර කර මේ ඉබාදතෙන් කරමින් ඒගොල්ලෝ හිතා ගන්නවා මේක මම හරියට ඉටු කළා. තවත් කෙනෙක් මේක වැරදි පෙන්වන්න උවමනාවක් නැහැ. මේක මම කරන එක හරි. තවත් කෙනෙකු මේක ආය නිවැරදි කරන්න උවමනාවක් නැහැ කියන අදහසින් කරනවා. ඒක තමයි ඊ타මත්ම දුකට හේතුව. අනේ නිසා මුස්ලිම් කෙනෙකුට වැදගත් වන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා අල් කුර්ආනයේ සහ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හදීසෙන් පෙන්වා දුන් ආකාරයට ඒ උදූ කරන්න ඕන, ඉබාදතයන් කරන්න ඕන. සලාත්, සෞම්, හජ් සහ සකාත් ඒ වගේ වෙනත් ඉබාදතයන් අපි හරියට කරන්නට ඕන. අනේ නිසා තමයි අල්ලාහ් සුබ්හානහු තාලා අල් කුර්ආනයේ සඳහන් කරන්නේ ෆස්අලූ අහ්ලذික්ර් ඉන් කුන්තුම් ලා තඅලමූන්. අල්ලාහ් සුබ්හානහු තාලා අල් කුර්ආනයේ සඳහන් කරන ඉස්ලාම් ධර්මයට අදාළ නීති රීති, ඒවා ඉටු කරන ක්‍රමවේද ඔබලට දන්නේ නැත්නම් දන්න අයගෙන් දැනගෙන ඒක හරියට ඉටු කරන්න කියලා. රවා ඉබ්නු මාජා ෆී සුනනිහි මින් හදීසි අනස් ඉබ්නු මාලික් අන්න නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් قال තලබුල් ඉල්මි ෆරීදතුන් අලා කුල්ලි මුස්ලිම්. ලා කුල්ලි මුස්ලිම්, කාන්තා පිරිමි මේ දෙපක්ෂයටම ඒ ඉස්ලාම් ධර්මයේ දැනුම, අවබෝධය ලබා ගැනීම අනිවාර්යයි. ඒ දැනුම ලබාගත්තොත් තමයි අපිට ඒ ඉබාදතයන් ඒ දැනුම අනුව අල්ලාහ් සුබ්හානහු තාලා කුර්ආනයේ පෙන්වා දුන්න ආකාරය, මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අවවාදයෙන්, අනුශාසනාවෙන්, ආදර්ශයෙන්
පෙන්වා දුන්න ආකාරයට ඒවා ඉටු කළොත් තමයි ඒ ඉබාදතයන් සම්පූර්ණ වෙන්නේ. ඒ ඉබාදතයන් සම්පූර්ණ වෙන්නේ. එනිසා ඒ ඉබාදතයන් අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිගන්නා ආකාරයට අපි ඉටු කරන්නට ඕන. වග බලා ගන්නට ඕන. ඒකනේ තවත් හදීසික රවල් බුඛාරි මින් හදීස් ජාබිර් අන්න නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් قال සල්ලු කමා රඅයිතුමූනි උසල්ලි. බලන්න කොච්චර රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවාද. සල්ලු ඕගොල්ලෝ සලාත් ඉටු කරන්න කමා රඅයිතු මම සලාත් ඉටු කළේ කොහොමද, මම සලාත් ඉටු කරනවා දුටුවේ කොහොමද, ඒ විදිහට ඕගොල්ලෝ සලාත් ඉටු කරන්න. එතකොට මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කවදානෙම මේ සලාතේ විතරක් නෙමෙයි සකාත මේක හැම ඉබාදතයකටම පොදු වෙනු. ලිතාඛුදු මනාසිකකුම් ෆඉන්නී ලා අද්රී ලඅල්ලී ලා අහජ්ජු බඅද හජති හාදි. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා මම මේ අවසාන හජ් එතුමා අවසාන හජ් ඉටු කරනකොට කිව්වේ මේක මගේ අවසාන හජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ කරන ඉබාදතයන් මම කොහොමද ඉටු කළේ ඒ විදිහට ඉටු කරන්න. මේ මනාසිකකුම් කිව්වේ මේ හජ් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉටු කළ ආකාරය ඉටු කරන්න කියලා. එතකොට මේ හදීස් වලින් අපිට පේනවා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කොයිතරම් දුරට අපිට අවධාරණය කරලා තිබෙනවද. එතුමාණන් ඒ ඉබාදතයන් ඉටු කළ ආකාරයට අපේ ඉබාදතයන් ඉටු කරන්නට එතුමා අපිව පොළඹවලා තියෙනවා. අනේ නිසා මේ ඉබාදතයන් අපි නිසියාකාරව ඉටු කරන්නට අපි උත්සාහ කරන්නට ඕන. දැන් අපි උදු හෙවත් මේ ඉබාදතය ගත්තත් මේ උදු නැමැති ඉබාදතේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වරක් යම්කිසි සහාබිවරයෙක් නැත්නම් එක්තරා පුද්ගලයෙක් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලයේදී අන්න උදු කරගෙන එනවා. නමුත් එයා උදු කරාට එයාගේ කකුලේ යටි අඩියේ එක්තරා කොටසක් හේදිලා නැහැ. හරියට හොදාගෙන නෙවෙයි මෙයා පල්ලියට ඇතුළුනේ. එතකොට රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ඉර්ජි ෆඅහ්සින් උදුඅක්. ආපහු යන්න. ඔයාගේ උදු තත්වය මේ උදු කරන එක හරියට සම්පූර්ණ කරන්න. ෆරජා සුම්ම සල්ලා. ඊට පස්සේ ඒ පුද්ගලයා මොකද කළේ? ආපහු ගිහිල්ලා ඒ උදු සම්පූර්ණ කරලා ඒ අසම්පූර්ණ තැන් හරියට හොදාගෙන නිසියාකාරව මුල ඉඳන් ඒ උදු හරියට කරලා ආපහු පල්ලියට ඇතුළු වුණා. එතකොට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ උදු කරනකොට අපි අඩුපාඩු නැතුව මේ උදු කරන්නට ඕන. පළමුවෙන්ම රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා මේ උදු කරන කාරණාව ගැන මුලින්ම අපි උදු කරන්නට කලින් එක දෙයක් මතක තියාගන්න ඕන. දැන් අපි ජලයෙන් මේ උදු කරන්නේ හුඟක් වෙලාවට තයමුම් ක්‍රමයක් තියෙනවා. ඒක මම පසුව විස්තර කරන්නම්. මේ උදු කරනකොට විශේෂයෙන්ම අපි ජලයේ නාස්තිකාරයකින් තොර ජලයේ නාස්ති කරන්නේ නැතිව උදු කරන්නට ඕන. මොකද ලා තුස්රිෆු ඉන්නහු ලා යුහිබ්බුල් මුස්රිෆීන්. හැම කටයුත්තකදීම අපි නාස්තිකාර ක්‍රමයකින් තොරව කටයුතු කරන්න. ජලයේ නාස්ති කරන්න එපා. අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා ලා තුස්රිෆු. නාස්තිකාර ක්‍රමය ඇති කරන්න එපා. නාස්ති කරන්න එපා. ඉන්නහු ලා යුහිබ්බුල් මුස්රිෆීන්. අල්ලාහ් සුබ්හානහු වතාලා නාස්තිකාරයින්ව පිටු දකිනවා. නාස්තිකාරයන්ට කැමැත්ත දක්වන්නේ නැහැ. ඒ නිසා අල්ලාහ් සුබ්හානහු වතාලා නාස්තිකාරයන්ව පිටු දකිනවා, හෙලා දකිනවා, පිළිගන්නේ නැහැ, ආදරය කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපි පළමුවෙන්ම උදු කරන්නේ කොහොමද? මේක හොඳට මතක තියාගන්න. දැන් උදු කිරීම බිස්මිල්ලාහ් කියලා තමයි ආරම්භ කරන්න ඕනන්නේ. ජලය නාස්ති කරන්නේ නැතුව අපි උදු කරන්න පුරුදු වෙන්න ඕන. මොකද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අර මුද්දු හෙවත් දෝතක ප්‍රමාණයක ජල ප්‍රමාණයකින් උදු ඉටු කළ බව සඳහන් වෙනවා. පොඩි භාජනයකින්. එතකොට අද අපි කොච්චර නාස්ති කරනවද? එක මුද්දු කියන්නේ අපි මුද්දු 100ක් විතර සමහර වෙලාවට. උදු කරනකොට අපි සමහර වෙලාවට පයිප්පය සම්පූර්ණයෙන්ම අරිනවා.
එතකොට ඒ කරාමේ සම්පූර්ණ මැරියාම සම්පූර්ණ මරින්න උවමනාවක් නැහැ. අපේ උදූ කරන්න ගානට කොච්චර ජලය තිබුණත් නාස්ති කරන්න. ඒක නාස්තියක්. එතකොට අපි අතන උදූ කරනවා තවත් පැත්තකින් පවක් කරනවා නාස්තිය. ඒ කියන්නේ කුර්ආනයේම ඇවිල්ලා තියෙනවා නාස්ති කරන්න එපා කියලා. කුර්ආනයේම ඇවිල්ලා තියෙනවා නාස්ති කරන්න එපා කියලා. එතකොට මෙතන විශාල නාස්තියක් සිදු වෙනවා. ඒ නිසා අපි ඒ වෙලාවට හරියට මැනලා හරියට අවධානයකින් වතුර නාස්ති කරන්නේ නැතුව ඔය වතුරු කරාම් වලින් අපි මේ උදව් කරනකොට ඒක ගානට වහලා දැන් අත් හොදනකොට අපි ඒක වහලා අත් ටික හොදන ආපහු අරින්න පුළුවන්. උහුම හොගාලා ඇරලා තියලා ජලය නාස්ති වෙලා ගලා යන විදිහට අපි උදව් කරන්න අරකයි. ඊළඟට අපි නින්දෙන් අවදි වූ විට අපේ අත් දෙක තුන් වතාවක් සෝදන්ට ඕන. අපි දන්නේ නැහැ මේ අත කොහෙද තිබුණේ මොන ක්‍රමයකටද තිබුණේ කියලා අපි දන්නේ නැහැ. ඒ වෙනස් අවස්ථාවන් වලදී දෙයත් සේදීම සුන්නත්. ඊළඟට කට හොදන්නට ඕන. අපි කට හොදන්නට වතුර දෝතක් කටට දාලා කට හොදනවා. එතකොට කට හොදන්නට කලින් දත් මැදීම ඒ වගේම සිවා කිරීම සුන්නත්. කට හේදීම සිවා කිරීම සුන්නත්. ඊළඟට පසු මොකද කරන්නේ? ඒ කට හේදුවට පස්සේ ජලයගෙන එය නාසය තුලට යවා චුට්ටක් නාසය තුලට යවා පිරිසුදු කරන්න ඕන. එතකොට වමත උපයෝගී කරගනිමින් අපිට පුළුවන් සොටු වැනි දේවල් පිට කරන්න. ඊළඟට ඒ සඳහා නහය පහළට සූරන්ට ඕන. ඊළඟට තුන්වෙනි මොකද කරන්නේ? අපි මුහුණ සම්පූර්ණයෙන්ම හොදන්න ඕන. දැන් සමහර අය මුහුණ හොදනකොට ගාක්ම දකින වැරදි තමයි මේ මුහුණ හොදන්න කලින් මේ අර එක පැත්තක විතර හොදන්නේ. සම්පූර්ණයෙන්ම හොදන්නේ නැහැ. අර මුහුණ චුට්ටක් ගා ගන්නවා. කන් හරහා මේ කන් දකුණු කන් පැත්ත වම් කන් පැත්ත කොහොම අත්හැරලා අර මුහුණ අර ඉදිරියේ පමණක් හොදලා අර පසුපස තියෙන ඒ අවයවයන් සම්පූර්ණයෙන්ම අත්හැරලා දානවා. මේක වැරදි ක්‍රමයක්. ඊට පස්සේ අපි තවත් දෙයක් හිතා ගන්න ඕන. මේ උදු කරන්නට කලින් එක දෙයක් මතක තියාගන්න ඕනේ. දැන් අපේ අතේ තියෙන ඔරලෝසු. දැන් සමහර වෙලාවට ඔරලෝසුවත් එක්කම නමුත් ඒක සම්පූර්ණයෙන්ම ඔරලෝසු හිර කරලා බැඳගෙන උදු කරනකොට සමහර විට අර ඇතුළට වතුර යන්නේ නැහැ. මුදු තියෙනවා සමහර අයගේ. මුදු හොඳට හිර වෙලා තිබුණා නේ මුද්ද. හරිනම් අර බුරුල්ව තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ වතුර ඇතුළට යනවා. නමුත් හිර කරලා යම්කිසි දෙයක් තිබුණා නම් අපි මොකද කරන්න ඕනන්නේ? එතකොට අපි ඒවට වතුර ඇතුල් වෙන විදිහට තමයි ඒ සලාතිට කරන්නේ. ඒ වගේම අපි බලන්න සමහර වෙලාවට ඔය සෙවිංගම් වගේ මොකක් කර තාර වගේ දේවල් අතේ ගෑවිලා තිබුණා නම්. එතකොට වතුර ඇතුළට යන්නේ නැහැ. ඒවා හොඳට ඉවත් කරන්න ඕන. ඒවා ඉවත් කරලා හොදලා තමයි ඒ උදු අපි පටන් ගන්න ඕනන්නේ. මේක හුඟක් වෙලාවට අපි අමතක කරනවා. ඒකයි මම මෙතනදී මතක් කළේ. එතකොට මූණ හොදන්න ඕනේ සම්පූර්ණයෙන්ම. දැන් දිගින් ගත්තාම මේ නළලේ හිසකෙස් වැවෙනවනේ. නළලේ හිසකෙස් වැවෙන ස්ථානයේ ඉඳලා නිකට දක්වා ඇති කොටස ඒ මුහුණට උදු සඳහා වූ මුහුණට අදාළ ස්ථාන. පළලින් කන් දෙක අතර ඇති කොටස. එතකොට මේක හරියට මතක තියාගන්න ඕන. මොකක්ද මං කිව්වේ? දැන් උදව් කරනකොට මුහුණේ සීමාවන් තිබෙනවා. උදව් කරනකොට මුහුණේ සීමාවන් තිබෙනවා. දිගින් කොහොමද අපි මනින්නේ? නළලේ අර හිසකෙස් වැවෙන ස්ථානයේ ඉඳලා නිකට දක්වා ඇති ස්ථාන. ඒ කොටස. ඊළඟට පළලින් දෙකන් දෙක අතර ඇති කොටස සම්පූර්ණයෙන්ම සෝදන්නට ඕන. ඒ වගේම රැවුල ඇඟිලි තුඩින් සේදීමේ ක්‍රමය අපි හරියට ඉගෙන ගන්නට ඕන.
දැන් වතට වතුර දැන් රවුල වැවිලා තිබෙනවා නම් අතට වතුරගෙන යට රවුලෙහි අර රට යට රවුලෙහි තවරා සෝදන්ට ඕන. නැත්නම් ජලයෙන් තෙමාගත් ඇඟිලි රවුල තුලට යවා සෝදන්ට ඕන. නිකන් පිරිමදිනවා වගේ. එතකොට පිරිමදින. දැන් මේක සාමාන්‍යයෙන් රවුල වැවිලා තිබුණොත් එහෙමයි. දැන් ගා කුඩාරයක් මේ හොඳට වැවිලා තිබෙනවා නම් රවුල ඒ සාමාන්‍ය විදිහට අපිට හොදන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපිට අර ඇඟිල්ල ඇතුළට දමා අතුල්ලලා පිරිමදින්නට පුළුවන් තත්වයේ තිබෙනවා නම් රවුලක් වැවිලා හොඳට පිරිමැද අපි හොදන්නට ඕන. මේවා හොඳට මතක තියාගන්නට ඕන. ඊළඟට කන් දෙක ජලයෙන් පිරිමැදීම. කන් දෙක ජලයෙන් පිරිමදින්නට ඕන. ඒ දඹරගිල්ලෙහි තුඩ කනේ මැදින් තබා. දැන් දඹරගිල්ලෙහි තුඩ දඹරගිල්ලේ ඇඟිල්ල තියෙනවනේ ඒ තුඩ කනේ මැදින් තබා මහපට ඇඟිල්ලෙන් කනේ පිට කොටස පහළ සිට ඉහළට අතුල්ලන්න ඕන. එතකොට මේක හොඳට දැන් මේක හොඳට පාඩම ඉගෙන ගන්න අපිට අපි මේක ප්‍රායෝගිකව කරනකොට හරියට කරන්න පුළුවන්. එතකොට හොඳට බලන්න මහපට ඇඟිල්ලෙන් කනේ පිට කොටස පහළ සිට ඉහළ දක්වා අතුල්ලන්නට ඕන. ඊළඟට අපි කන් දෙක හොදාගත්ත හරියට ඒ වගේම ජලයෙන් තෙමා අපි අර ඇඟිලි තුඩු වතුරෙන් තෙමා අපි රවුල හරියට පිරිමැද්දා. ඊළඟට අපි අත් දෙක කොහොමද හොදන්නේ? දැන් මූණ හේදුවා. ඒ වගේම මූණ හේදුවට පස්සේ අපේ රවුලේ සම්පූර්ණයෙන්ම පිරිමැද්දා. ඊළඟට අපි කන් දෙක ජලයෙන් පිරිමැද්දා. ඒ විදිහට ඒක හරියට කරන්නට ඕන. අපි මුලින්ම ඒ කාරණා ටික හරියට පිළිවෙලට කරගෙන යන්නට ඕන. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මූණ හේදුවට පස්සේ දෙअත් සේදීම. දෙअත් සේදීමේදී ඇඟිලි තුඩින් පටන්ගෙන වැලමිට දක්වා සෝදන්ට ඕන. ඇඟිලි තුඩින් පටන් අරගෙන වැලමිට දක්වා සෝදන්ට ඕන. ඇඟිලි අතුල්ලලා සෝදන්න අවශ්‍යයි. ඒක සුන්නත් වූ ක්‍රමයක්. ඒ වගේම අත් වැලමිට දක්වා සේදීමේදී දෙअත්හි මැණික් කටුව දක්වා වූ කොටසත් මැණික් කටුවට ඉහළ තියෙන කොටසත් වැලමිට දක්වා වූ කොටසත් සෝදන්ට ඕන. මේක මේ අත් සේදීමේ ක්‍රමයට ඇතුල් වෙනවා. පළමුව අපි අර ඇඟිලි වලට ජලය තවරා අර කන් අර නළලේ හිසකෙස් වැවෙන ස්ථානයේ සිට අර දැන් හිස අතුල්ලනකොට අපි මොනවද කරන්නේ? පළමුව ඇඟිලි වලට ජලය තවරා නළලේ හිසකෙස් වැවෙන ස්ථානයේ සිට හිසේ පිටුපස දක්වා ඇඟිලි යවා එතෙන් සිට ආපසු ඇඟිලි නළල දක්වා ගෙන යන්නට ඕන. මේක හිසකෙස් අපි පිරිමදින ක්‍රමය. දැන් සමහර අය අර ඉස්සරහා කොටස විතරයි පිරිමදින්නේ. ඒක වැරදි. ඊළඟට තමයි අර කන් දෙක ජලයෙන් පිරිමදින්නේ. දඹරගිල්ලෙහි තුඩ කනේ මැදින් තබා මාපට ඇඟිල්ලෙන් කනේ පිට කොටස පහළ සිට ඉහළ දක්වා අතුල්ලන්නට ඕන. ඊළඟට දෙපා වලල කර දක්වා සෝදන්න ඕන. එහි ඇඟිලි අතරට දෑතේ ඇඟිලි යවා පිරිමදින්නට ඕන. එසේ කිරීම සුන්නත්. ඊළඟට මේ උදු ඉටු කළාට පස්සේ පාත සඳහන් දුආව ප්‍රාර්ථනා කරන්න ඕන. දැන් අපි උදු කරලා අවසන්. ඊළඟට අපි දැන් මේ දුආව ප්‍රාර්ථනා කරන්න ඕන. අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලල්ලාහ් වහ්දහු ලා ශරීක ලහු ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලුහු අල්ලාහුම්මා ජඅල්නී මිනත් තව්වාබීන වජඅල්නී මිනල් මුතතහහිරීන්. එතකොට මේ දුආව ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම
උදු සම්පූර්ණ වීම සඳහා ලිංගික ප්‍රදේශයේ ඇති ద్వාර පිරිසුදු කිරීම අවශ්‍ය නොවේ. නමුත් මල මූත්‍රා යනාදී පිටවීම නිසා එම ස්ථාන පිරිසුදු කළ යුතුයි. උදු කිරීමේදී අවයවයන් එක් වතාවක් සේදීම අනිවාර්ය වේ. ඒවා හිස මසු කිරීම හැර දැන් හිස මසු කිරීම එකපාරක් නේ කරන්නේ. තුන් වතාවක් සේදීම අවශ්‍ය නැහැ. නමුත් අනිත් අංග අපි තුන් වතාවක් ඉටු කරන්නට ඕන. තුන් වතාවකට වඩා සේදීම මක්රු. සමහර අය වැඩිපුර කරනවා. ඒක මක්රු. උදු අවයවයන්ගෙන් කිසිදු කොටසක් නොසෝදා අත් නොහරින්න මේ ගැන මොහමඩ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙසේ දේශනා කර තිබෙනවා. පාදෙහි විලුම ප්‍රදේශයට උලු කිරීමේදී එය නොසෝදා අත්හැරිය බැවින් වයිල් හෙවත් නිරය හිමි වේවා. එතකොට බලන්න මේක අපිට මේක සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට අවදානම යොමු කිරීම සඳහා මේ වගේ හදීසයක් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් කියන. එතකොට මේ හදීසයෙන් අපිට පැහැදිලි කරන්නේ අපි ඔදු සම්පූර්ණයෙන්ම ඉටු කරන්නට ඕනයි කියන එකයි. ඊළඟට මේ උදු වැදගත්කම ගැන රසූල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කරලා තිබෙනවා. උදු කිරීම සලාතේ සඳහා වූ එක් කොන්දේසියක්. මොහමඩ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ උදු ගැන දේශනා කරලා තිබෙන්නේ මෙය ඊමානයේ කොටසක්. මෙය විශිෂ්ට වූ බැවින්ද එය අල්ලාහ් සුබ්හානහු තාලා සහ ඔහුගේ කීකරු දනන් අතර පවතින රහසිගත යාඥාවක් බැවින්ද. බලන්න මේ උදුහි වැදගත්කම ගැන කියලා තියෙන්නේ. මුමින් විශ්වාසවන්තයෙකු හැර වෙන කිසිවෙකු මෙය ඉටු නොකරති. මෙසේද පැවසුව අල්ලාහ් පවිත්‍රවන්තයින් ප්‍රිය කරයි. යෝමුල් කියාමා හෙවත් නැගිටවනු ලබන දිනේදී උදු කළ දනන් එහි ප්‍රතිඵලයක් වශයෙන් අවයව ප්‍රභාස්වරයෙන් යුක්තව පැමිණෙති. එතකොට උදු හරියට කරපු නිසා කියාමත් දිනේදී අපේ උදු කරපු අවයවයන් දිලිසෙනවලු, බැබලෙන්න පටන් ගන්නවා. උදු කරන විට අවයවයන් තුළින් වැටෙන සෑම ජල බිඳුවක් සමගම ඔහුගේ අකුසල්ද විය කියයි. එතකොට මේ ජලය ඉවත් වෙනකොට අපි හෝදනයේ ජලය පිටත් වෙනකොට ඒ හැම ජලයකින්ම අපි කරපු සාමාන්‍ය පාපයන් ඉවත් වෙලා යනවා. ඔබ විසින් උදු සම්පූර්ණ කර තෂහුද් පාරායන කිරීමත් සමගම ස්වර්ගයේ දොරටු 8 ඔබ සඳහා විවෘත කරනු ලැබේ. එබැවින් විශිෂ්ට වූ ආනිසංස අත්පත් කර ගැනීම සඳහාද ඔබේ